හෝමාගම ගින්නට වග කියන්න ඕනේ කවුද? හෝමාගම කර්මාන්තපුරේ ඇති වුණු ගින්නට වග කියන්න ඕනේ හෝමාගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයයි. ඒ ගින්නකින් ජීවිත පහක් අහිමුනේ නැහැ. ඒක මිනි මැරුමක්. ඇයි එසේ කියන්නේ? මම හෝමාගම ප්‍රාදේශීය සභාවේ 2025 8/21 වෙනි දින මහ සභාවේදී යෝජනා කරනවා හෝමාගම කර්මාන්තපුරයේ කටුවාන කර්මාන්තපුරයේ පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේ ඇතුළු කර්මාන්ත රාශියක් තිබෙනවා. ඒ වගේම ජනාධිපති විද්‍යාලයේ අල්ලපු වැටේ තියෙනවා. මේ හදිසි ගින්නක් ඇති වුණොත් හෝමාගම මිනිස්සුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ගිනි නිවීමේ ඒකකයක් ඇති කරමුයි කියලා. දැන් ඒ යෝජනාව වෙලා අවුරුද්දකට වැඩි. හෝමාගම ප්‍රාදේශ සභාවේ සභාපති කසුන් රත්නායක මහත්මයා මේ වෙනකම් කිසිදු සාකච්ඡාවක් කරේ නැහැ ගිනි නිවීමේ ඒකකයක් ඇති කරන්න. ඒ වගේම හෝමාගම පුරවරයට විශාල සෙනගක් එනවා. විවිධ ඉස්කෝල තියෙනවා. මහජනයා නිරන්තරයෙන් ගැවසෙන තැනක් තමයි හෝමාගම. හෝමාගමට අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා ගිනි නිවීමේ ඒකකයක්. ඒ වගේම අපි දන්නවා මාතර දෙවුන්දර දේවාලයේ සංස්කෘතික අංගයක් වුණු කාවඩි නර්තනය. පාතාලයේ තර්ජනය නිසා කාවඩි නර්තනය නවත්තලා තියෙනවා. අපි ඉල්ලන්න කැමතියි මේ ආණ්ඩුවෙන් ජනාධිපතිතුමාගෙන් ගින්නවල් නිසා අප රටේ තියෙන කර්මාන්ත ශාලාවන් නවත්තන්න එපායි. අප රටේ තියෙන කර්මාන්ත ශාලාවන් නවත්තන්න එපායි කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරාල් සමාවෙන්න දිව්‍ය පුත්‍ර අනුර ජයසේකර මැතිතුමා හෝමාගම මැතිවරණ කොට්ටාසේ ඉන්නේ. එතුමා ඇතුළු ඇමතිවරු රාශියක් ඉන්නේ හෝමාගම කොට්ටාසේ. ඒ කිසි කෙනෙකුට බැරි වුණා මේ ජීවිත පහ කර්මාන්ත ශාලාව බේරා ගැනීම සඳහා. අපි ප්‍රාර්ථනා කරනවා දිව්‍ය පුත්‍ර අනුර ජයසේකර මැතිතුමාට දිව්‍ය ඥානය පහළ වේවා කියලා.